තෙරුවන් සරණයි. අද අපි ඉන්නේ ඓතිහාසික පොත්ගුල් රාජ මහා විහාරයේ. මේ විහාරයේ තියෙන ඓතිහාසික කරුණු පිළිබඳව ඉතාම කෙටියෙන් සඳහන් කරන වීඩියෝවක් තමයි මේ වීඩියෝව. පොත්ගුල් රාජ මහා විහාරයේ ඒ ඓතිහාසික කරුණු ගැන සඳහන් කරනවා නම් ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරන්නට ඒ පුස්කොළ පොත් සකස් කරලා ගබඩා කරපු ස්ථානය පොත්ගුල් විහාරයේ ලෙස සඳහන් වෙලා තියෙනවා. විහාරාධිපති ධූරයත් භාරකාරීත්වයත් පවතින්නේ පැල්මඩුල්ල දාගැබ් රාජමහා විහාරාධිපති අති උතුම් ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති ගෞරවනීය අපේ ශ්‍රීපාද නායක මාහිමිපාණන් වහන්සේට ලංකාවේ තියෙන ලස්සනම පෞරාණික සිද්ධස්ථානයක් තමයි මේ පොත්ගුල් විහාරය. මහා විශාල කළු ගලකින් නිර්මාණය වෙලා තියෙන විහාරයක්. ඉතින් පාරිසරික සුන්දරත්වය ගැන සඳහන් කරනවා නම් ඊටාම ලස්සන අවස්යාමේදී ඉර බැසගෙන යන සුන්දරත්වයත් පරිසරයේ ඒ වෙනස් වීමත් හොඳට දැක බලා ගන්නට පුළුවන් ස්ථානයක් තමයි මේ පොත්ගුල් විහාරය කියලා සඳහන් කරන්නේ. විහාර මන්දිර දෙකකින් සමන්විත මේ පොත්ගුල් විහාරයේ ඔබ මේ දකින්නේ අලුත් විහාරය කියලා හඳුන්වන විහාරගිය අලුත් විහාරයේ නුවර යුගයේදී නිර්මාණය කළ විහාර මන්දිරයකි. මේ ඔබ දකින්නේ මහා ගල් පර්වතය මත නිර්මාණය කළ තිබෙන ඖෂධ පොකුණෙක්. විද්‍යාත්මකවත් තහවුරු කළ තියෙනවා මේ ජලය තුළ යම් කිසි ඖෂධාත්මක ගුණයක් ඇති බව. මේ ඔබ දකින්නේ පරණ විහාර මන්දිරය අඩි 40ක් පමණ දිගකින් යුක්ත සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ ඉන්න තැන මේ විහාරය වලගම්බා රජු දවස ඉදිකරන විහාරයක් බවට පුරාවිද්‍යාත්මකව කරුණු සඳහන් වෙලා තිබෙනවා. ලංකාවේ වැඩ සිටිය කුපිග්ගල තිස්ස මහරහතන් වහන්සේ වැඩ සිටියාය කියන කරුණත් සඳහන් වෙලා තිබෙනවා. විහාරයට ඇතුළු වන තැනද තවත් අපට දැක ගන්නට පුළුවන් මේ වගේ ගලින් නිර්මාණය වෙලා තිබෙන පොකුණක්. ඉතින් මේ පොකුණ ගැන සඳහන් කරනවා නම් මේ පොකුණේ ජලය සමන් දේවාලයත් සමග සම්බන්ධ බව සාක්ෂි සාධක හමු වෙලා තිබෙනවා. මෙතනින් මලක් දැම්මාම සමන් දේවාලයෙන් මතුවන බව. ඒ වගේ පුරාවිද්‍යාත්මක
ඓතිහාසික කරුණු රාශියක් ගැබ්බෙලා තියෙන විහාරයක් තමයි පොත්ගුල් විහාරය කියලා සඳහන් කරන්නේ. පොත්ගුල් විහාරය තුළ තිබෙන උමන් මාර්ගයි ඔබ මේ දැන් දකින්නේ. බුදු පිළිමයට වම්පසින් මේ විදිහට අපිට ඇතුළට ගමන් කරන්නට පුළුවන් මේ ගුහාවල් ඇතුළට. ඒ වගේම මෑත කාලීනයේදී මේවා පේන්නට එහෙම නැත්නම් අපිට ගමන් කරන්නට හැකියාව තිබුණත් එදා අතීතයේදී වලගම්බා රජතුමා සැඟවිලා ඉන්නට නිර්මාණය කරපු විහාරයක්. කළුගල් වලින් වහලා කෙනෙකුට සිතා ගන්නට බැරි ආකාරයෙන් නිර්මාණය වෙලා තිබෙන්නට ඇති. ඒ වගේම ප්‍රධාන උමග හැටියට විහාර මන්දිරයේ ඇතුළේ තිබෙන මේ උමං මාර්ගය අපිට හඳුන්වන්නට පුළුවන්. අඩි 20ක් පමණ දුරට අපිට මේ උමං මාර්ගය පේනවා. එතනින් එහාට අපිට ගමන් කරන්නට බැහැ. දැන් මේ අපි ගමන් කරන්නේ විහාරයේ ඇතුළත බුද්ධ ප්‍රතිමා වහන්සේට පිටුපසින් මේ විදියට ගමන් කිරීමට හැකි වන පරිදි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළ තිබෙනවා. ඉතින් තවත් මේ වගේ උමන් මාර්ග ගණනාවක්ම තියෙන විහාරයක් තමයි මේ පොත්ගුල් විහාරය. ඔබ මේ දකින්නේ විහාර මන්දිරයෙන් පිටතත් තව ගල්ලෙන් කාල ප්‍රමාණයක් තියෙනවා. මහරහතන් වහන්සේලා මේ ස්ථානයේ වැඩ හිටපු කරුණුත් සඳහන් වෙනවා. ඉතින් උන්වහන්සේලාට උපද්‍රවයක් නොවි, වැස්සෙන් හුළඟින් බාධාවක් නොවි මෙතන බවුම් වැඩීමට හැකියාව වන පරිදි මේවා නිර්මාණය වෙලා තිබෙනවා. ලංකාවේ තිබෙන ලස්සනම විහාරයක් තමයි පොත්ගුල් විහාරය. මේ විහාරය පිළිබඳව ඓතිහාසික කරුණු සමගම ඔබට දැනගැනීමට අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.